කන්ටෙන්ට් පෝස්ට් කරපුව මුල් කාලේ මම කන්ටෙන්ට් එක පෝස්ට් කරාම හිතන්නේ ගොඩක් වෙලාවට මගේ ෆෝන් එකේ හිතා ගන්න බැරි විදිහට නොටිෆිකේෂන්ස් එයි කියලා. හැබැයි ඇත්තට මම බලන් ඉන්නේ empty screen එකක් දිහා. ඉතින් අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරන්න යන්නේ අපේ කන්ටෙන්ට් වයිරල් යන්නේ නැති වෙන්න හේතු 3ක් ගැන කතා කරන්න. ඒ වගේම මේකේ අන්තිම පොයින්ට් එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේකේ ෆස්ට් පොයින්ට් එක තමයි අපි කාලය නාස්ති කරනවා වැඩි. දැන් කාලය නාස්ති කරනවා කියලා මම කියන්නේ අපි වීඩියෝ එකක් රෙකෝඩ් කරනකොට කියලා කල්පනා කරන පෝසස් තියෙන්නේ. එන්න ඒ පෝසස් ටික නැති කරලා දාන්න. මොකද ඒකෙන් ඇඩඩ් වැලියු එකක් එන්නේ නැහැ. ඉතින් අනිවාර්යයෙන් ඔයගොල්ලෝ එඩිට් කරනකොට ඒ පෝසස් ටික සම්පූර්ණයෙන්ම කපලා දාන්න අමතක කරන්න එපා. නම්බර් 2 තමයි අපි කැමරා එක දිහා නැත්නම් ලෙන්ස් එක දිහා බලලා කතා කරන්නේ නැතුව ස්ක්‍රීන් එක දිහා බලලා කතා කරන්න. ඉතින් මේකෙන් ඇත්තටම ලොකු ඩිස්කනෙක්ට් එකක් දැනෙනවා. නිකන් අපි කාත් එක්ක හරි කතා කරනකොට මූණ දිහා බලලා කතා කරන්නේ නැහැ වගේ. and number 3 ඒ වගේම ෆයිනල් පොයින්ට් එක අපි හරියට ෂොට් එක කම්පෝස් කරගන්න නැති එක. ඉතින් vertical shoot කරනකොට එක්ක අපි head room වැඩියෙන් තියනවා නැත්නම් leg room වැඩියෙන් තියනවා. ඉතින් මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට useful වුණා නම් like and follow and stay tuned for more.